ශිෂ්ණය ප්‍රාණවත් නොවීම නිසා ඔබේ සහකාරියත් කනස්සල්ලෙන්ද. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලිංගික බෙලහීනතාවය ගැන. ලිංගික බෙලහීනතාවය නැත්තම් ශිෂ්ණය ප්‍රාණවත් නොවීම කියන්නේ මොකක්ද? ලිංගික සම්බන්ධතාවයක් සඳහා ප්‍රමාණවත් ලෙස ශිෂ්ණය දැඩිවීමට නොහැකිවීම හෝ ඒ ප්‍රමාණවත් කාලයක් පවත්වා ගැනීමට නොහැකිවීම. මේක ඉඳහිට සිදුවීම සාමාන්‍ය වෙන්න පුළුවන්. නමුත් මේක නිතර නිතර සිදුවෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මේකට ප්‍රධාන හේතු විදිහට දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, අධික කොලෙස්ටරෝල්, ධූම්‍රපානය, අධික මත්පැන් පානය, තරබාරුකම, මානසික ආතතිය නැත්තම් කනස්සල්ල සහ මානසික අවපීඩනය හඳුන්වලා දෙන්න පුළුවන්. සමහර ඖෂධවල අතුරු ආබාධත් මේකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ටෙස්ටෝස්ටෙරෝන් හෝ වෙනත් හෝමෝන ගැටලුත් හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගයේ ලක්ෂණ විදිහට ශිෂ්ණය දැඩිවීමට අපහසු වීම, දැඩි වූ තත්ත්වය පවත්වා ගැනීමට නොහැකි වීම, ලිංගික ආශාවන් අඩු වීම, අවදානම් වැඩි කරන පුරුදු, ධූම්‍රපානය, ව්‍යායාම නොකිරීම, නිින්ද අඩු වීම, අධික බර, පාලනය කළ නොහැකි දියවැඩියාව, රුධිර පීඩනය වැනි දේවල් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ රෝගයට ප්‍රතිකාර විදිහට දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග පාලනය අපිට කරන්න පුළුවන්. ඒ වගේම නිතිපතා ව්‍යායාම කරන්න පුළුවන්, බර පාලනය කරන්න පුළුවන්, ධූම්‍රපානය සහ මත්පැන් අඩු කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම ඒවා අපිට නතර කිරීමත් සිද්ධ කරන්න පුළුවන්. මානසික ආතතිය පාලනය අවශ්‍ය නම් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. ඖෂධ භාවිතා කරන්නත් පුළුවන් ඒ සඳහා. ඒ වගේම මේ රෝගය සඳහා එළවලු සහ පළතුරු, සම්පූර්ණ ධාන්‍ය, මාළු වර්ග, ඔමේගා 3 අඩංගු, ඒ වගේම ගෙඩි වර්ග, ආමන්ඩ්, වෝල්නට් වගේ දේවල්, ඔලිව් තෙල් වැනි සෞඛ්‍ය සම්පන්න මේද වගේ දේවල් පාවිච්චි කරලා අපිට මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ රෝගය සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන්නේ ඇයිද කියලා අපි දැන් කතා කරලා බලමු. මේ ගැටලුව මාස කිහිපයක් පුරා දිගටම පවතිනවා නම් අපිට වෛද්‍ය උපදෙස් ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වගේම දියවැඩියාව, හෘද රෝග තිබේ නම් අවශ්‍ය වෙනවා. ලිංගික බෙලහීනතාවය සමග වෙනත් ලක්ෂණ පවතිනවා නම්, ඒ කියන්නේ පපුවේ වේදනාව වගේ දේවල් පවතිනවා නම් අපිට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් අද කතා කරපු මාතෘකාව ඔයාලා හැමෝටම වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයින්ට, ඒ වගේම යහපත් පෞල් ජීවිතයක් පවත්වා ගැනීමට උපකාර වෙන්න ඇතයි මම හිතනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.